ටීචර් පුතාලට අද අලුත් පාඩමක් කියලා දෙන්නයි මේ ලෑස්ති වෙන්නේ. බලන්න මෙතන මොනවද තියෙන්නේ කියලා. මේ මොකද්ද තියෙන්නේ? වාස් එකක්. පෝච්චියක් නේද පුතා? එතකොට මේ මොකද්ද? ඔන්න කෝප් එකකුත් තියෙනවා. ඊළඟට මේ මලකුත් තියෙනවා. very good. දැන් කියන්න එහෙමනම් ටීචර්ට පුතාලා මේ වාස් එකට අපි මොකද්ද දාන්නේ? මොකද්ද දාන්න ඕන? කෝප්පේද? කප් එකද? නැහැ. එහෙමනම් ඔව් පුතේ. මලයි දාන්නේ නේද? අපි වාස් එකට මල් පෝච්චියට දාන්නේ මොකද්ද? මල නේද පුතා? very good. ඔන්න දැන් බලන්නකෝ මෙතන මොනවද තියෙන්නේ කියලා. පීරිසියක් තියෙනවා. ඊළඟට බ්ලොක්ස් එකක් තියෙනවා. තව කෝප් එකකුත් තියෙනවා. දැන් කියන්නේ එහෙමනම් ටීචර්ට පුතාලා මේ පීරිසියට අපි මොකද්ද තියන්නේ? උඩින් ගැලපෙන්නේ මොකද්ද පීරිසියට? බ්ලොක්ස් එක ගැලපෙනවද? බ්ලොක්ස් එක තියනවද අපි පීරිසිය උඩින්? නැහැ නේද පුතේ? එහෙමනම් මොකද්ද ගැලපෙන දේ? very good. කෝප්පේ නේද? පීරිසියට ගැලපෙන දේ මොකද්ද එහෙමනම්? කෝප්පේ. very good පුතාලා. ඔන්න දැන් බලන්නකෝ. ටීචර් මොනවද මේ ඇඳලා තියෙන රූප කියලා? මලක් තියෙනවා. කෝපයක් තියෙනවා. පිත්තක් තියෙනවා. බැට් එකක්. පීරිසියකුත් තියෙනවා. තව සමනලයකුත් ඉන්නවා. ඔන්න බෝලෙකුත් තියෙනවා. මෙන්න මේ රූපවල් අතරින් ගැලපෙන රූපවල් යා කරන්නයි තියෙන්නේ. ඔන්න ටීචර් එකම කරමු බලන්න එහෙමනම් පුතාලා. මුලින්ම තියෙන්නේ මොකද්ද? මලක් තියෙනවා නේද පුතේ? බලන්න මලට ගැලපෙන රූපය මොකද්ද කියලා මේ පැත්තෙන් තියෙන. බෝලේ ගැලපෙනවද? නැහැ. කවුද එහෙමනම් ගැලපෙන්නේ? සමනලය. පුතාලා දැකලා තියෙනව නේද? සමනල්ලු මල් වලින් පැණි බොනවා. දැන් අපි එහෙමනම් මෙන්න මේ මල ළඟ ඉඳලා සමනලය ගාවට වෙනකම් මෙන්න මේ විදිහට යා කරනවා. ඊළඟට බලන්නකෝ. මොකද්ද මේ තියෙන්නේ ඔන්න? කෝප්පයක් තියෙනවා. ටීචර්ට කියන්න කෝප්පෙට ගැලපෙන්නේ බෝලෙද පීරිසියද? පුතා පීරිසිය. අපි මෙන්න මේ විදියට ආයෙමත් කෝප්පේ ළඟ ඉඳන් පීරිසියට මෙන්න මේ විදියට යා කරගන්නවා. දැන් කියන්න බලන්න එහෙමනම් පුතාලා සෙල්ලම් කරනකොට ක්‍රිකට් සෙල්ලම් කරනකොට මොනවද ගන්න දේවල්? බැට් එකයි බෝලෙයි. very good. දැන් බලන්න ඕන්න මෙතන තියෙනවා බැට් එකක්. අපි දැන් මොකටද එහෙමනම් යා කරන්න ඕන? බෝල් එකට නේද? මෙන්න මේ විදිහට යා කරනවා. පුතාලටත් පුළුවන් දැන් මෙන්න මේ විදිහට අද අපි ඉගෙන ගත්තා වගේ ගැලපෙන රූපවල මොනවද කියලා වෙන වෙනම තෝරලා හඳුන ගන්න.